අම්මට හරි ඒගොල්ලොත් එක ගොඩක්ම මේ සම්බන්ධ වුණේ අපේ චාරිකාවේදී. හැමෝම වගේ කතා බහ කරලා ඉතින් එතනදී ඔයගොල්ලෝ ළමයි විදියට මේ පොඩ්ඩක් වගේ ඉන්න ඕනේ. පාන තියන ළමයිනේ. හරිද? හැබැයි ඉතින් ඔයගොල්ලෝ එතනම එතනදී තමයි මට ගොඩක් හම්බුනේ. ඉතින් ඔයගොල්ලෝ කියන දේ අහගෙන හිටියා. හරිද? ළමයි ගෙන්වෙන්න ඕන දේවල් තමයි එතන හැමදේම ඉන්නේ. හරිද? ඒකේ සමහර දැන් අපි කිව්වම ඔයගොල්ලෝ ඒව හදාගත්ත සමහර විට නොදැනුවත්ව වෙච්ච වැරදි තියෙන්නේ නැති. හරිද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දෙමව්පියෝන්ගෙන් හරිද? ඇත්තටම මේ විභාගයේ දක්වා දෙමව්පියෝ ඔයාලත් එක්ක ගොඩක්ම ඉන්නවා. හැමදේම හොයන්න ඉන්නවා. හරිද? හැමදේම. හරිද? මෙතනින් එහාට ඔයගොල්ලොන්ට ලොකු නිදහසක් හම්බෙනවා. ඒක ඇත්ත කතාව කියන්න ඕනේ. හරිද? ඉතින් ඔයගොල්ලොන්ට මේ නිදහසේදී හරි උපදෙස් ගොඩක් හම්බෙච්ච නිසා මම පොඩ්ඩක් විභාගයක් කියන්නේ. හරිද? ඒ නිදහසේදී දෙමව්පියන්ගේ විශ්වාසය රකින්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇත්තටම මේ දැකපු සමාජයෙන් නෙමෙයි ඉස්සරහට තියෙන්නේ. ඔයගොල්ලෝ ඇත්තම කිව්වොත් කරේ ඉඳලා හිටියා, ස්කෝලේට ආවා, අවුරුදු පන්තිට ගියා, ආයෙ ගෙදර ගියා, ආයෙ ස්කෝල්. ඕකනේ ඔයගොල්ලෝගේ ජීවිතාව මේ අවුරුදු හරිද? 11ේම ස්කෝලේ ගියපු ජීවිතයේ අවුරුදු 11ම කරේ ඔය වැඩේ. හැබැයි මෙතනින් එහාට ඔක ගොඩක් වෙනස් වෙනවා. අන්තිම කාලේ අන්තිම දවස් 14 15 තමයි ගෙවෙන්නේ. හරිද? එතනින් මේ හම්බෙන නිදහසේදී ළමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න මට කරන්න තියෙන්නේ මොකක්ද කියන්නේ. හරිද? ඒක මතක තියාගෙන ඔයාගේ ජීවිතේ ටාගට් එකක් හදාගෙන එතනට යන්න. හරි. ඉතින් මේ හරි ගොඩක් ස්තුතියි මේ පුතේ මේ ඇත්තටම මේ ආයතනයේ එකටම පන්ති පටන් ගත්තේ මම ඔන්න ඔයාලගේ පන්තියේ මට මතකයි පොඩි පිරිසකගෙන් ආරම්භ කරා පොඩ්ඩක් මට මෙහෙම දකිනකොට මේ හරි වෙනසක් දැනෙනවා මම ඔයාලා ඒ කාලේ දැක්ක විදිහයි දැන් දකින්න විදිහයි ඇත්තටම සතුටුයි මේ ඔයාලගේ ජීවිතයේ හරිද ජීවිතයේ අවසානක නෙමෙයි මේ තියෙන කඩේම මේ ආරම්භය ඔයාලට ඉදිරියේදී මේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මොන දෙන්න තියෙනවා විශාල අභියෝගයකට. ඒ තමයි ඔයාලගේ උසස් පෙළ විභාගය. හරිද? ඉතින් දැන් ඒකකොට දැන් තව පොඩි කාලයක් තියෙන්නේ. ඔයාලා මේ මොහොතේ ලබාගෙන ඉන්න දැනුම ඇති. දැන් මම දන්නවා මේ ආයතනයේ දිවිසංශ පිළිසර අපේ සම්පස්ස එතකොට අනිත් හැම ගුරුවරයෙක්ම දුන්න දැනුම ප්‍රමාණවත් විදිහට දැන් ඔයාලා කලබල වෙන්න එපා නෝට් හොයාගෙන මම මේ පොඩි උපදේශයක් දෙන්නේ මේ ඔයාලා නැත්තම් ඔයාලා එක එක විදිහට හැසිරෙනවා කලබල වෙන්න එපා මේ කාලෙදී ඔයාලා එකතු කරගෙන ඉන්න දැනුම හරි ප්‍රමාණවත් ඒ ටික එක තැනකට දැන් ගන්න අරගෙන පාඩම් කරන්න නැත්තම් දැන් නෝට් හොයන්නේ අය එතකන් සිංහල තියෙන්නේ අද නෝට් හොයන්න ගියොත් ඉතින් අවුලක් වෙනවා නෝට් අඩු නම් දැන් හොයාගෙන ওই ටික සම්පූර්ණ කරගන්න ওই ටික හොඳටම ප්‍රමාණවත්. ඇත්තටම මගේ විෂයේදී මට පොඩි උණක් තියෙනවා මගේ පන්තියේ හැම ළමයෙකුටම ඒකක් ගන්න ඕන කියන එක. ඒක ඕගොල්ලෝ දන්නවා මගෙන් ඕගොල්ලෝ ගුටි ගාලක් ඇති. හරිද ඉතින් මම ඒක ගහලා මට මතක නැහැ ඇත්තටම මම කාටද ගැහුවේ මොකටද ගැහුවේ කියලා මට මතක නැහැ පස්සේ. ඒක ඉතින් මට තියෙන ඒක මානසික ලෙඩක් වෙන්නත් පුළුවන්.
ඒකක් අරගන්න. ඒ නිසා මම ඔයාලට මගේ විෂය තුලදී මම පාඩම් අරගෙන වැඩ කරවලා ඒක මගේ අරමුණක්. හරිද? ඒ නිසා ඇත්තටම මේ ආයතන කියන්නේ ඔයාලට ලොකු සම්පතක්. මේ කියන්නේ ගම මැද තියෙන පන්තියක්. ඉතින් ඔයාලට ලොකු අයියක් වුණා මේ ආයතනය. ඒ නිසා පුතේ ඔයාලා මේ ජීවිතයේ දැන් ආරම්භයක් විතරයි. පළමු පඩිපෙළ තමයි මේ නැට්නැක්ගේ. කවුරුත් හිතන්න එපා මේක අවසානය කියලා. මේක තමයි ආරම්භය. යන්න පුතේ ලෝකෙට, යන්න කැම්පස් එකකට, දකින්න සමාජය. ඔයාලා සමාජගත වුනේ නැහැ තාම ගෙදර පිළිත් තියෙන්නේ. හරිද? සමාජගත වෙද්දී අන්න ඔයාලට තේරෙයි අපි ඉන්නේ දැන් සමාජය කියලා. එදාට ඔයාලා ලොකු ජයක් ලබාවි. ආපස්සට හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් වෙනවා. හරිද? මේ මානසිකත්වය තියාගෙන යන්න මේ යාළුවෝ දැන් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයාලා එක විෂය ධාරාවලින් උසස් පෙළ විභාගයේ ලියලා වෙන වෙනවා. ඒතකොට අර උසස් පෙළ මානසිකත්වයේ ඔළුවට ආවට පස්සේ පුතේ අර සාමාන්‍ය පෙළ වගේ අපි කතා කරන්නේ නැහැ. කෑ ගහන්නේ නැහැ. හරි විනයක් හැදෙනවා. ඔයාලා අරමුණ පැහැදිලි. අරමුණට තමයි යන්නේ. ඒ නිසා මගේ ඉල්ලීම හදට යන්න try කරමු අපි. පොල්ගහ මුදුලින් නවතින. හරිද? පොල්ගහ මුදුලින් හරි අපිට නවතින්න පුළුවන් හදට යන්න උත්සාහ කරොත්. හරිද? පොල්ගහ මුදුලට යන්න try කරොත් අපිට හැමදාම බිම තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා හදට යන්න උත්සාහ කරමු. ඔයාලා හැමදාම යාළුවෝ වගේ ඉන්න. ඇත්තටම මට පොඩි දෙයක් මතක් වුණා. මම අපි කැම්පස් එකේ ඉඳලා අවසාන අවුරුද්දේ අවුරුදු වෙන වෙනකොට පොඩි හැඟීමක් ආවා. හරි දුකක් ආවා. මේ හැඟීම මට දැන් මේ මොහොතේ තිබුණා. මොන වුණත් පුතේ අර නේද? පාසලේ දැන් ඔයාලා රදාවිලි ඉස්කෝලේ කවදාවත් යන්නේ නැහැ. යයි ප්‍රතිඵල අරගන්න. හරි ඉගෙන ගන්න යන්නේ නැහැ. මේ හෝල් වල ආයි අපි ඉස්සරහා ඉගෙන ගන්න යන්නේ නැහැ. හරිද? ඉතින් හොඳ බැච් එකක් විදිහට අනාගතයට මුහුණ දෙන්න, අනාගතයේදී ජය ලබන්න. එතකොට මගේ පන්තියේදී මම පේපරයක් තිබ්බා. ඒ පේපරේ හැම්පාරම මම මේ කරන දෙයක්. ඒ නිසා ඇත්තටම ඔයගොල්ලෝ දක්ෂ ළමයි. මගේ පන්තියේ කිසිම ළමයෙක් හිටියේ නැහැ අදක්ෂ සහ නරක ළමයි හිටියේ නැහැ. හැමෝම හොඳ ළමයි. මොන වුණත් පොඩ්ඩක් දැඟලුවත් එයාලගේ ඇතුලේ හොඳ ලක්ෂණ තිබ්බා. ඒ නිසා මම වැඩි වෙලා ගන්න නැතුව පුතේ මගේ පේපර් එකට වැඩිම ලකුණු ගත්ත අපේ දරුවෝ 3 දෙනාට කතා කරනවා. ඔයාලට පොඩි පැයක් මම ලෑස්ති කරා. ඒ නිසා මගේ පේපර් එකේ වැඩිම ලකුණු ගත්තු පළවෙනියට වැඩිම ලකුණු ගත්තේ අපේ දිනුකා. ඒ නිසා මම දිනුකට ආරාධනා කරනවා දෙහිමිට ඇවිත් ගන්න කියලා. වාසනාට එන පුතේ ඔයාලා මේක තෑග ගන්න. මේක තරගයක්. ඇත්තටම තරගයක්. තුන්වෙනි ස්ථානයේ දෙනාගත්තේ ප්‍රමුදී එන්න පුතේ ඔයාගේ තෑග ගන්න. ඇත්තටම මේ ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ අරමුණු ජය ගන්න. අනාගත සමාජයට ලෝකයට වැඩදායි පුරවැසියෙක් වෙන්න මගේ මොළයක් වෙන්න කියලා ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරමින් හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපේ හිතේ හැමදාම තියෙනවා සම්මුතියක නැති උනත් මේ අවස්ථාවත් පිළිදෙනාගේ අවසරයි. ඔබට කියන්න ඕන ගොඩාක් දේවල් සාමීන් වහන්සේලා වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ පිළිදෙන අපි කියවුණා. එතෙන්දී අපි කියන්න ඕන ඔබ අවුරුදු ගණනාවක් අපිත් එක්ක බොහොම ලෙන්ගතුව ජීවත් වුණා. විතේක සීනහස වුණා. විතේක ඔබ බෑනුම් ඇහුවා, ගුටි කෑවා. ඒ සියලු දේවල් මැදින් අපි ආවේ එකම අරමුණක් වෙනුවෙන්. ඒ තමයි ඔබගේ අනාගතය කෙලෙස හෝ සාර්ථක කරන්න අපිට යම් දෙයක් කරන්න පුළුවන්ද? ඒ දේ අපිට හැකි උපරිමයෙන් හදවතින් අපි මේ දේ කළා. බොරුවට කළා නම් ඇත්තට අපිට කේන්ති යන්නේ නැහැ. ඒ දේ බොරුවට කළා නම් අපි කපටිකමට කළා නම් එහෙම කළා නම් අපිට කවදාවත් කේන්ති යන්නේ නැහැ. මොකද හේතුව මේ ආයතන කිසිදු ගුරුවරයෙක් උපකාරක පන්ති වලට සල්ලි ගත්තට සල්ලිම අරමුණ කරගෙන සල්ලි මිලක්ක කරගෙන ඕන එකක් කරපන් පන්තියට වරේ සල්ලි දුන්නොත් අපිට ඇති කියන තැන ඉඳගෙන අපි කවුරුවත් මේ ආකාරවල අපි වැඩ කළේ නැහැ. අපි වැරද්ද දුරු තැන බැන්නා. වැරද්ද දුරු තැන ගැහුවා. ඒ දේ අපි කළා. ටියුෂන් එක කියලා අපි එහෙම කළේ නැහැ. හැබැයි ඒ හැමදේම කළේ ඔබ වෙනුවෙන්. අපිට යමක් කරගන්න නෙවෙයි. ඉතින් අවුරුදු කීපයක් පුරාවට මම හිතන්නේ අපි
පෞද්ගලිකව මගේ සෑහෙන බැනුම් අහපු අය කුට්ටාපු අය මෙතන ඉන්නවා. හැබැයි සතුටුයි ගොඩක් අය බැනුම් අහගෙන ගුටි කාගෙන අවුරුදු ගාණක්ම අපිත් එක්ක හිටියා. අපි බෑන්න ගැහුවා කියලා ගියේ නෑ. මොකද ඔවුන් හදවතින් දන්නවා අපි බෑන්නේ මොකටද? අපි ගැහුවේ මොකටද? අපිට මොනවද ඒ වෙනුවෙන් ලැබුණේ? මේ අපිට ලැබුණ දෙයක් නෑ. අපි හැමදේම කළේ ඔබ වෙනුවෙන්. ඉතින් ඇත්තටම අර අපේ මර නිකන් අපි ගුරු ළමයි වුණාට අපි දැන් අවුරුදු ගාණක් විතර යහළු විහෙළු වගේ සමහර වෙලාවට විහිදහල් කරගෙන බොහොම ලෙන්ගතු අපි මේ අවුරුදු කිහිපය තුළ ගත කරා. ඉතින් ඒකට මතක තියාගන්න. ඒ වගේම තමයි අර ගොඩක් අය මතක් කළා ඔබගේ ජීවිතයේ ආරම්භය තමයි මේ වෙන්නේ. අවසානය නෙවෙයි. මේ අධ්‍යාපන ගමනේ බොහෝම අපිට ලොකුවට දෙනකොට සාමාන්‍ය පෙළ මහා විභාගයක් ඔබට මාසයක් උසස් පෙළ පන්ති යනකොට තේරෙවි අනේ සාමාන්‍ය පෙළ මොකක්ද කියලා. එතකන් තේරෙන්නේ නැහැ. ඒක නිසා අති තරඟකාරී ලොකු විභාගයක් ඔබගේ අභිමුව තියෙනවා සාමාන්‍ය පෙළ නෙවෙයි උසස් පෙළ. ඒ නිසා ඒකට පෙර සූදානමක් විදියට තමයි ඔබ මේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්නේ. ඒ නිසා මේ විභාගය අර සහය දෙවීමේ තරගයක පළමුව දුවන දාවකේ වගේ. මේකෙන් ඔබ ලොකු ජවයක් ගත්තොත් ලොකු ශක්තියක් ගත්තොත් අනිත් තරගකරුවන්ට ලොකු සපෝට් එකක් වගේ ඔබගේ පස්සෙන් එන අනිකුත් බලාපොරොත්තුවට ලොකු ශක්තියක් මේක වෙනවා. ඒ නිසා මේක හොඳට ලියන්න හැමදේම විහිළුවට ගන්න එපා. ඔබ සියලු දෙනාටම මේ ළඟ මුහුණ දෙන විභාගය සාර්ථකව ජයගෙන උසස් පෙළ විභාගයේ හොඳින් ජයගෙන තමන්ගේ ජීවිත ගමන හරි පැත්තට හරව ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරිද ඉතින් මම තවදුරටත් ඉකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට කලින් විද්‍යා අවසාන පේපර් එකක් තිබුණා. ඒ පේපර් එකේ වැඩිම ලකුණු ගත්ත දරුවන්ට මම පේපර් එක ගෙනත් දුන්නා විනයත් එක්කම. ඉතින් ඒ වැඩිම ලකුණු ගත්ත දරුවන්ට වවුචර් එකක් තමයි මම තෑග්ග විදියට දෙන්නේ. සාධන බුක් ෂොප් එකෙන් ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් මෙලදී ගන්න පුළුවන්. ඒක ඕනම දෙයක් නෙවෙයි. ඒ දී වවුචර් එකේ තියෙන මුදලට ගැළපෙන විදියට සාධන බුක් ෂොප් එකෙන් ඔයාලට අවශ්‍ය දෙයක් මෙලදී ගන්න පුළුවන්. මේක අද දවසේ ඉඳන් සතියේ කාලයකට වළංගුයි. හරිද? ඉතින් බිගුනි ගයන්ති තුන්වෙනි ස්ථානයේ සිඩ්නි සෙහන්සා දෙවැනි ස්ථානයේ දිනුකා ප්‍රබෝධනි පළවෙනි ස්ථානයේ වාසනා නිර්මාණි පේපර් එක ලිව්වේ නැහැ. ඒක නිසා ගෑන් ළමයිට ගන්න එපා. හැමදාම අතීතයේ කතාව තව කෙනෙකුට කියන්න පුළුවන් විදිහේ කතාවක් නිර්මාණය කරගන්න. කවදා හරි දවසක තව අවුරුදු කීපයක් ගියාට පස්සේ ඔයාලගේ කතාව තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කතාවක් කියන්න පුළුවන් වෙන්න නම් පුතේ ඔයාලා හරි කාලෙදි හොඳ තීරණ අරගෙන හොඳ කතාවක් තියෙන්න ඕන. ඒ වෙන එතකොට තමන්ගේ අතීතයේ අඩුපාඩු තිබුණොත් වැරදි තිබුණොත් පුතේ ඔයාලේ කතාව අනාගතේ කියන්න බෑ. හරිද? ඉතින් මේ වගේ පුද්ගලයෙක් නිර්මාණය වෙන්න ඔයාලට පුළුවන් පුතේ. ඔයාලට අර කවුරුත් ගුරුවරු කිව්වා වගේ මේ ඉස්සරහට තියෙන අවුරුද්ද 2-3 කැප කරන්න ඔයාලගේ අනාගතේ අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. මම මේ කතාව ඔයාලට පැහැදිලි කරා පන්ති අවසන් අවස්ථාවේදී. ඉතින් නැවතත් කියන්නේ පුතේ ඔයාලා හරිද? අනාගතයේ තුල හරිද? පොත දේවල් කරන්න, ජයග්‍රහණය කරන්න, දෙමව්පියන්ගේ හීන පාඩ කරන්න ඔයාලගේ හරිද? දෙමව්පියන්ට තියෙන හීන විතරයි ඔයාලගේ අනාගතය. ඉතින් මේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. මම කලින් කිව්වා වගේම කියනවා පුතේ ඔයාලට ඔයාලගේ අනාගතයේ සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ දෙමව්පිය සහ ගුරුවරු විතරමයි. හරිද? වෙන කිසියම් මට්ටමේ මොනකෙනා කිව්වත් පුතේ ඔයාලගේ අනාගතේ ඔයාලා හොඳ තැනකට ඉන්නවා කියලා දකින්න බලාපොරොත්තු වෙන්නේ ඇයිට විතරයි. හරිද? ඔයාලා කියන්නේ අපේ මේ නෑ මෙහෙමයි කියලා. මේ අසල්ලාසින් මෙහෙමයි කියලා. ඒ වුණාට කොහොම කිව්වත් පුතේ ඒ ප්‍රාර්ථනාව තියෙන දෙපාර්ශ්වයේ ඉච්චරයි. ඉතින් දෙමව්පියන්ගේ ඉන පාඩ කරන්න මම නැවතත් කියනවා ඔයාලා හොඳ තැනට යන්න ජීවිතේ හොඳම දෙයක් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Thank you.